අද අපි රසයට කරවිල ව්‍යංජනයක් හදමු. මුලින්ම අපි කරවිල ටික මෙන්න මේ විදිහට චූටියට කපාගෙන ඒකට ලුණු ටිකක් දාලා විනාඩි 5ක් විතර මේක තියාගෙන තමයි අපි උයා ගන්න යන්නේ. මෙන්න ලුණු දැම්මම කරවිල එකේ පිත්ත ගතිය අඩු වෙනවා. මුලින්ම අපි පෑන් එකට තෙල් ටිකක් දාගමු. රත් වුණ තෙල් එකට මම මේ දාගන්නේ අබ ටිකක් වැඩිපුර දාගන්න. උළුහාල් අබ ටික මෙහෙම රත් වෙනකොට අපි මේකට කරවිල ටික එකතු කරගන්නවා. මේකට මම එකතු කරගන්නවා සුදු ලුණු ටික. කරවිල ටික මේ විදිහට යාන්තමින් බැදුනට පස්සේ මම මේ ටික එකතු කරගන්නවා. දැන් අපි එකතු කරගන්නේ කහ, මිරිස් කුඩු, 3-5 කුඩු. ඊට පස්සේ මේක හිමීට කලවම් කරගන්න. මම මේකට ගම්මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. දැන් අපි මේ ටික තැම්බෙන්න වතුර එක් කරගමු. මේ විදිහට තැම්බෙද්දි කරවිල එක අපිට පුළුවන් රස බලලා ලුණු එකතු කරගන්න. ඔන්න මගේ කරවිල එක නම් හරි. ඔයාලත් හදලා බලන්න.